ඔයගොල්ලෝ ඔක්කොම මම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඉඳලා මම vlog series එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඩුබායි travelling සම්බන්ධව. ඉතින් ඔයගොල්ලන් ඔක්කොගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා subscribe කරලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට මම දාන travelling ඔක්කොම vlogs ටික බලන්න පුළුවන් වෙන්නේ. travelling වලට අමතරව තව දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඔක්කොම බලන්න දැනගන්න පුළුවන් වෙනවා. bell icon එක click කරලා subscribe button එක ඔබලා මාත් එක්ක එකතු වෙන්න. මේ ගමන යන්න පිටත් වුණේ මෙට්‍රෝ එකෙන් කිව්වට ගේගාව ඉඳලා බස් එකේ ඇවිල්ලා ඊට පස්සේ දේරා මෙට්‍රෝ ස්ටේෂන් එක තමයි ඔය පේන්නේ. දේරා මෙට්‍රෝ ස්ටේෂන් වලින් බැස්සා. මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම නොයල් කාඩ් එකක් හදාගන්න ඕනේ. ඇත්තටම ඩුබායි වල ඉන්න අය ඒක දන්නවා. ඔයගොල්ලෝ විසිට් එකකට වගේ ඩුබායි යනවා නම් ට්‍රැවල් කරන්න අනිවාර්යයෙන්ම නොයල් කාඩ් එකක් හදාගන්න. මොකද ලංකාවේ බස් වල වගේ සල්ලි ගෙවන්න බැහැ බස් මෙට්‍රෝ වලට. සල්ලි ගෙවන්න බැහැ කෑෂ් අතින් දෙන්න බැහැ. අනිවාර්යෙන් නොයල් කාඩ් එකක් තියෙන්න ඕනේ. ඒක නිකන් ATM කාඩ් එකක් වගේ. ඒක টොප් අප් කරලා අපිට ඕන ඩෙස්ටිනේෂන් වලට යන්න පුළුවන්. ini mana mana city center there Yes. meter ini meter yang boleh ada terus ada yang tram අන ළමයි අපි මෙට්‍රෝ රෙඩ් ලයින් එකේ දැන් ওই යන ගමන් තමයි ඉන්නේ. මෙහි රෙඩ් ලයින් and ග්‍රීන් ලයින් කියලා දෙකක් තියෙනවා. දැන් අපි යන්නේ හැබැයි අද රෙඩ් ලයින් එකේ. ඔය රෙඩ් ලයින් එකේ යද්දී ඉස්සරහින් පේනවා වගේ ඩුබායි ෆ්‍රේම් එක ගෝල්ඩන් ෆ්‍රේම් එක ඒ නම් දෙකම යූස් කරනවා. ඊට අමතරව ෆියුචර් මියුසියම් එක තියෙනවා. මම නම් තාම ඒ පැත්තට ගිහිල්ලා නැහැ. ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නවා. කට්ටිය කියනවා ලස්සනයි කියලා. ටිකක් අමුතු අයිකොනික් ඩිසයින් එකක් තියෙන උගලන්ට පේනවා ඇති. ඒ වගේම ලෝකේ උසම බිල්ඩින් එක මොකද්ද? ලෝකේ උසම බිල්ඩින් එක තමයි තාමත් බර්ජ් ඛලීෆා. ඒකත් පේනවා. ඉතින් ඔව බල වටපිට බල ජොලිය ගියා. ජොලිය ගියාට චූටි බයක් තිබ්බා. මොකද මේ වෙලාවට යන්න පුළුවන් වෙයිද? ක්‍රවුඩඩ් වෙයිද? කොහොමද කියලා පොඩි අයිඩියා එකක් තිබ්බේ නැති හින්දා. මං හිතන්නේ දැන් තමයි වීඩියෝ එකේ හොඳම ටික. මොකද ඔය ට්‍රැම්ප් එක්ස්පීරියන්ස් එකක් ගන්න මම ගොඩක් ආසාවෙන් හිටියා. මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. මොකද මම ඊට කලින් ට්‍රැම්ප් වල ගිහිල්ලා නැහැ. ඉතින් අපිට ඊපස්සේ ඩිසයිඩ් කරා ට්‍රැම්ප් එකේ යන්න ඉතුරු ටික මෙට්‍රෝ එකේ ගිහිල්ලා ඊට පස්සේ ට්‍රැම්ප් එක ගත්තා අපි. ට්‍රැම්ප් එක කියන්නේ ට්‍රැම්ප් එක දැන් මෙට්‍රෝ වල වෙනම අපිට ලයින්ස් තියෙනවනේ වෙනම මේ රේල්වේ ලයින්ස් වගේ තියෙනවනේ. හැබැයි ට්‍රැම්ප් එකේ එහෙම නෙමෙයි. ට්‍රැම්ප් එකේ අපි වාහන වල පේනවා වගේම මේ පාරෙමයි යන්නේ. පාට තමයි ඒ මේ රේල්වේ වගේ තියෙන්නේ. පාරෙම යන්නේ කියන්නේ වාහන සම මට්ටමේ අපිත් යනවා. ඉතින් අර මේ ලංකාවේ මේ කෝච්චි වල ටන් කියලා මේ වදින්න යන්නේ විදිහට මේ වදින්නේ. මෙට්‍රෝ වල වෙනම එක්ස්පීරියන්ස් එකක් නේ. දැන් ට්‍රැම්ප් එක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔන්න ඔතනින් යද්දි නම් මරබිය කියන එක දැනෙන හොඳටම. මොකද මේ එකපාරටම කට්ටිය කෑ ගහනවා එහෙම. කෑ ගහපුවට හැබැයි කොහෙද කියලා හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ බැලුවම ඇත්තටම උඩ බැලුවම තමයි දැක්කේ zip line එකක් උඩින් යනවා. ඒ උඩින් යනකොට ඒ කට්ටිය ඉතින් කෑ ගැස්සෙනවනේ ඇත්තටම මේ zip line එක යද්දි. මමත් මේ ඇක්ටිවිටි එක කරලා නැහැ. මාර මාසාවෙන් ඉන්නේ. මම ගෙදරට කිව්වා මේ zip line එකේ මේක කරන්න ඇක්ටිවිටි එක මම කරනවා කියලා කිව්වම ගෙදරින් ඇත්තටම එපා කිව්වා. ඉතින් කොහොම හරි ගෙදරින් එපා කිව්වට අපි කරනවානේ ඉතින්. බලමු මම YouTube වීඩියෝ එකක් දාන්නම්. අනිවාර්යෙන් අම්මගෙන් මට බැනුම් ගන්න වෙනවා. ඉතින් zip line එකේ යන්නේක හිතේ තියාගෙන ওই දිගටම යනවා අපි ඩුබායි අය එක පැත්තට. මම ඉතින් ඔය ෆස්ට් ටයිම් මේ ඩුබායි අය එක ඊට පස්සේ මැඩම් තුසවුඩ් එකත් අපි එතනින් නිකන් බලාගෙන ගියා. ඒක ඊට පස්සේ බ්ලූ වෝටර් අයිලන්ඩ් මම ඒ වෙද්දි ඒ ටික එක්ස්ප්ලෝර් කරලා තිබ්බේ නැහැ. ওই දවස් තමයි මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක මම ගත්ත දවස. ඉතින් කොහොම හරි පොඩි වෝක් එකක් දාගෙන චැට් එකක් දාගෙන මේ වෙලාවේ ඇවිදගෙන යද්දී සිංහලෙන් කතා කරද්දී ඇත්තටම අපේ ලංකාවේ කට්ටිය අපිට හම්බුණා. ඒගොල්ලෝ ඇවිල්ලා අපිත් එක්ක කතා කරා. ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ? ආයෙත් දුබායි වලට අලුතෙන් ආවේ කොහොමද කියලා විස්තර ටිකක් නිකන් කතා කරා. සිංහලෙන් කතා කරද්දී සමහර කට්ටිය නැවතිලා ඇවිල්ලා කතා කරලා යන වෙලාවල් තියෙනවා. එහෙම නැතුව අපි අඳුර ගන්න වෙලාවලු තියෙනවා ආර්ය ලංකාවේ වෙන්න තියෙන සමහරලාට ඇත්තටම මේ ලංකාවේ නෙමෙයි ටිකක් ඉන්දියන් මලබාර් ඒ වගේ කට්ටිය තමයි ඉන්නේ ගොඩක්. කියන්නේ අපි ලංකාවේ කියලා ගෙස් කරාට ඇත්තටම ලංකාවේ නෙමෙයි ඒගොල්ලෝ.
ඉතින් මම ඔය කෙනෙක්ට ගෙගේව කීක ඇද කරගෙන යන ගමන් තමයි ඉන්නේ නෑ එහෙම ඇද කරන්නේ ඉතින් මම නිකන් මොන හරි දැක්කම මෙහෙමයි කියලා කියනවා ලස්සනයි ඔය ඩුබායි අය එක මේ විදිය සන් ඩවුන් එක පටන් අරන් තිබ්බේ හැබැයි ඔව් අපිට ඒක බලන්න පුළුවන් වුණා මේ කෙනෙක් සයිඩ් එකකින් තමයි මේ වෙලාව එක පෙවුනේ කොහමද අපි ඒකත් බලාගත්තා ඉතින් ඔහොම යනවා යනකොට වටපිට බල මේ හරින විශේෂ දෙයක් තිබ්බේ නැහැ මේ වෙද්දි පොඩ්ඩක් නෙමෙයි ගොඩක් සීතල වේගෙන තිබ්බේ අපි මේව පේනවා වගේ කට්ටිය ඔක්කොම ජැකට්ස් වෙයා කරන් හිටියට මම මේ ජැකට් එකක් අරන් ගිහලා තිබ්බේ නැහැ කොහොම හරි මම ඩෙනිම් ජැකට් එකක් ඒක මට කොහොම හරි දාගන්නත් බැරි වුණා සීතලේ තමයි හිටියේ කොහොම හරි රෑ අපේ කට්ටියක් ආවා ඒගොල්ලෝ කසින සෙට් එකක් ආවා ඒගොල්ලන්ට අපි කිව්වා මේ එක්ස්ට්‍රා ජැකට් එකක් මටත් එක්ක අරන් ඉන්න කියලා කොහොමද ඒගොල්ලෝ අරගෙන ඉවිල්ලා තිබ්බා දැන් අපි ඇවිල්ලා ඉන්නේ JBR බලමු දැන් වෙලා ඇවිල්ලා පහමාරයි හරියට පහමාරයි අර පැත්තේ සන්සෙට් එකක් යනවා මම චුට්ටක් බැලුව ફોකස් කරලා ගන්න try කරා but අමාරුයි ගන්න අර පැත්තේ තියෙනවා ඩුබායි අයි එක එතකොට ඩ්‍රෝන්ස් යන්නේ ඒ පැත්තේ ඉඳලා රයිට් සයිඩ් එකට තමයි ඩ්‍රෝන්ස් යන්නේ කැරකෙනවා. ඉතින් ලංකාවේ නම් මේ වගේ ටෙක්නොලොජිස් නැහැනේ. ඉතින් මම නම් දැකලා නැහැ තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න එහෙම තියෙන තැන් තියෙනවා නම් අපි අනිවාර්යෙන් ලංකාවට ආවහම ඉතින් එහෙම දන්නේ නැති තැන් වලට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් මම ලංකාවට එන්න අදහස් නැහැ නේද? ඔයාලට පේනවද මෙතන මේ කැමල්ස්ලා වගේක් යනවා මේ කට්ටිය පියාවන පීරිසියා ඔයාලට පේනවනේ මේක මම මේ ෆස්ට් ටයිම් දෙක පියාවන පීරිසි මේ මම ඇත්තටම හීනේ නිදාගෙන ඉන්නකොට නම් පියාවන පීරිසි වුණ තරම් දැකලා තියෙනවා හැබැයි මම මේ රියල් විදියට දැක්ක පියාවන පීරිසියා දුබායි ගිහලා JBR ගියාට පස්සේ තමයි නෑ පියාවන පීරිසියක් නෙමෙයි ඇත්තටම මේ ඔකට කියන්නේ ෆ්ලයින් කප් රෙස්ටෝරන්ට් කියලා මෙහි තියෙන ෆේමස් රෙස්ටෝරන්ට් එකක් හැබැයි මට ටිකට් ප්‍රයිසස් නම් මට මතක නැහැ මම කලින් යන්නම් කී සර්ච් කර හිටියට යන්න බැරි වුණා කොහොම හරි මම මේ වීඩියෝ එකට වොයිස් කරන වෙලාවෙදී මේ රෙස්ටෝරන්ට් එක ගැන සර්ච් කරද්දී unfortunately ඒක permanently closed මම දන්නේ නැහැ රීසන් එක හැබැයි permanently closed කියලා තමයි පෙන්නන්නේ මොකක් හරි රීසන් එකක් ඇති ඔන්න ඔය වෙලාව වෙනකොට නම් ළමයි බඩගින්න කියන එක 84000ට නැගලා තිබ්බේ මොනා කරන්නත් කලින් කාලේ ඉන්න ඕනේ අපි කෝන්ඩෝක් එකක් කෑවා ඒ කෝන්ඩෝක් එක නම් පට්ට කියන්නේ ඒක චීසි ජූසි මාරු මම හිතන්නේ මං කාපු හොඳම කෝන්ඩෝක් එක තමයි ඕක. ඒ වුණාට ඉතින් මිස් යූ තමයි. අපි කොහොම හරි කෝන්ඩෝක් කාලා ඊට පස්සේ පොඩක් ඩුබායි අයි එකේ ලයිට්ස් වගේක් දාලා තිබ්බේ ඒකත් බලලා. ඔන්න ඔය වෙලාව තමයි ඩ්‍රෝන් ෂෝ එක පටන් ගන්න. ඩ්‍රෝන්ස් ෆ්ලයි කරන්න එනවා. ඒ කියන්නේ ඒ ෂෝ එක තියෙන ලොකේෂන් එකට එනවා. ඒක තමයි ඔය ලයිට්ස් වලින් පේන්නේ.
කොහමරි ඔය වෙද්දි මගේ කකුල් දෙක නම් හොඳටම රිදිලා මං ඉතින් මූඩ් ගහලා පාඩුවේ හිටියා. ඒනට ඔයගලන්ට ගේන්න ඕන හින්දා වීඩියෝ එකක් මම රෙකෝඩ් කරගන්න ජමියාව යවුවා. එයා ගිහිල්ලා කොහමද ලස්සනට රෙකෝඩින් එක කරගෙන ඇවිල්ලා තිබ්බා. මොකද මම කිව්වනේ කලින් කිව්වා වගේ අපේ කසින්ස්ලා වගේක් ආවා 10යි ගානේ තිබ්බේ ෂෝ එක බලන්න. ඉතින් 10 or 10:30 මට මතක නැහැ. ඒ වෙලාවේ 10 o'clock. ඉතින් ඒ ෂෝ එක බලන්න ඒගොල්ලෝ ආවා. ඉතින් ඒ ෂෝ එකේදී මට ටිකක් ඕකේ මම ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා මම ළඟටම ගිහිල්ලා බැලුවා. අර වෙලාව නම් මම ඈතින් ඉඳලා මේ බැලුවේ. අනික දැන් මේ ෂෝස් කියන්නේ 6:30 පෙන්නන එක නෙමෙයි පෙන්නන්නේ 10 o'clock. එහෙම කියන්නේ ඩිෆරන්ට් එකක් තිබ්බ හින්දා ඇත්තටම මේ ඒක මාරම ඉන්ට්‍රස්ටිං වුණා අපිට. නැත්තම් බෝරින් වෙනවනේ. දැන් අපි හිතමු 6:00 තිබ්බ එකම ආපහු 10ට පෙන්නනවා නම් ඒක කවුරුත් එහෙම බලන්න කැමති නෑනේ. ඉතින් සන්ඩේ දවසක් වුණ හින්දා වෙන්නේ නැති ගොඩාක් කට්ටිය හිටියා ඇවිල්ලා. ගොඩක් රෑ වෙනකන් හිටියා. මොකද මන්ඩේ වැඩ කරන්න යන්න තිබ්බත් අර සන්ඩේ කියන දවස මෙහි ගොඩක් අය රිලැක්ස් එකේ ගත කරනවා. ඉතින් ඒ හින්දා වෙන්න ඕනේ සහ මේ තිබ්බ අර කෝසි වයිබ් එකත් එක්ක වෙන්න ඕනේ මං හිතන්නේ. කොහොම හරි ඉතින් ඩ්‍රෝන් ෂෝ එක මට ලේසර් ෂෝ එක දාලා ඇත්තටම මේ ලේසර් ෂෝ එක තිබ්බේ නැහැ. මමත් හෙව්වා ලේසර් ෂෝ එක තිබ්බේ නැහැ. ඩ්‍රෝන් ෂෝ එකයි ෆයර්වර්ක් එකයි. ෆයර්වර්ක් එක ගියාම මම මේ චුට්ටක් අර ඉන්ස්පයර් වෙලා ළඟට ගිහිල්ලා බැලුවා. ඩ්‍රෝන් ෂෝ එකේදී නම් මූඩ් එක ගහලා පාඩුවේ මේ ඈතට වෙලා බලාගෙන හිටියා. ළඟට ගියේ නැහැ මම. මොකද මගේ වෙද්දි කකුල් දෙක දෙනවා. මොකද මං කියවනේ දවල් අපි ආවේ. දවල් වෙලා ඉතින් බස් එකේ ඇවිල්ලා ට්‍රේන් එකේ ඇවිල්ලා ට්‍රෑම්ප් එකේ ආවා. ට්‍රෑම්ප් එකේ මෙට්‍රෝ එකේ එද්දී හිටගෙන ආවේ. බස් එකේ නම් මේ වාඩි වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ හින්දා තමයි මම හිතන්නේ කකුල් රිදෙන්නේ නැති. මොකද වටේම අපි සෑහෙන රවුමක් ඇවිදලා තමයි ඔය 6:30 ඉවෙන්ට් එකට පාටිසිපේට් කළේ. ඒක හින්දා කොහොම හරි ඉතින් එන්ජොයි කරා. ඔක්කොමලා සතුටින් කාලා බීලා ඩ්‍රෝන් ෂෝ එක බලලා ෆයර්වර්ක් බලලා එන්ජොයි කරලා ගෙදවල් වලට යන්න පිටත් වුණා. මොකද අපිට මන්ඩේ ඉඳන් වැඩ. ඉතින් අපි මං කියවනේ සන්ඩේ දවසේ ගියේ. ඒක නිසා අපි කොහමරි 11:45 විතර වෙද්දී යන්න ගියා. දුකයි මතක් වෙද්දී ආයෙත් දවසක බීච් එකක් ආයිනේ ඩ්‍රෝන් ෂෝ එකක් ෆයර්වර්ක් එකක්
එන්ජොයි කරන්න තියෙනවා නම් පට්ට ඒ ෆීලින් එක මාරයි. ඒක වචනෙන් කියන්නත් බෑ. මේ කියන්නේ අර ලයිව් එක එන්ජොයි කරන තරම් මං හිතන්නේ මේ වීඩියෝ කරලා ඒ තියෙන වයිබ් එක මට ඔයගලන්ට ගේන්න පුළුවන් කියලා. හැබැයි මම try කරනවා. ඉතින් මගේ වීඩියෝ එකල එන්ජොයි කරා නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා like එකක් දාලා ඊට පස්සේ මගේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු අනිවාර්යයෙන් මට කියන්න. ඇත්තටම මම මේ YouTube family එකට අලුත්නේ. ඉතින් මගේ කියන්නේ voice කරද්දී වැරදි අඩුපාඩු ඇති. මොකද මන් දන්නවා. ඉතින් මම ඔයගලන්ගේ හැම කමෙන්ට් එකක්ම කියවනවා, කියවලා රිප්ලයි කරනවා සහ ඔයගොල්ලෝ වැරදි මට අඩුපාඩු කියලා තිබ්බොත් තමයි මට ඉස්සරහට වීඩියෝ කරද්දී ඒවා හදාගෙන ලස්සන වීඩියෝස් ඔයගලන්ට ඉස්සරහට ගේන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයගලන්ව බලන්න එනකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. අනිවාර්යයෙන්ම එහෙනම් subscribe කරන්න, comment කරන්න. ඒ වගේම මාව Facebook, Instagram follow කරන්න. TikTok ඉන්නවා මම. මගේ links පහලින් දාන description box එකේ. මගේ links ටික social media ඉන්න ඒ platform වලින් ඔයගලන්ට පුළුවන් මං යන එන තැන්වල වැඩි විස්තර ගැන YouTube එකට ගේන්න පුළුවන් ටික තියෙනවනේ. මං ඊට අමතර දේවල් කියන්නේ post, reels share කරන්න Instagram, Facebook, TikTok වලින්. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒවත් බලලා enjoy කරලා ඒවට like කරන්න, comment කරන්න. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye.